එහෙමයි සනස ඒත් එක්කම අපි අර වචනයක් කියමු අර මෑණියන්ට. ඔව්. එතකොට ඒ සිල් මාතාවට හොඳට ඉගෙන ගත්තොත් හොඳයි අෂ්ටගරු ධර්ම. දැන් මේ වෙලාව මැදි අෂ්ටගරු ධර්ම කියන්නේ එක අනිවාර්යෙන් සිල් මාතාවක් විසින් උදේ හවස කිය යුතු දස ධම්ම සූත්‍රය වගේ උදේ හවස කිය යුතු දෙයක් තමයි අෂ්ටගරු ධර්ම. මේ අෂ්ටගරු ධර්ම තියෙනවා යේකේනචි පරියායන බික්කුණියා බික්කු අක්කෝසිතබ්බෝ පරිභාසිතබ්බෝ කිසිම කාරණයකට භික්ෂුණියකට භික්ෂුණියක් කියලා කියන්නේ භික්ෂුණීන්ගෙන් උපසම්පදාව ලැබූ ඊළඟට ආයෙත් භික්ෂුන්ගෙන් උපසම්පදාව ලැබූ උබතෝ උපසම්පන්න. ඒ දෙපාර්ශ්වයෙන්ම උපසම්පදාව ලබන්න ඕනේ. ඒකට තමයි භික්ෂුණී කියලා කියන්නේ. ඒ භික්ෂුණියක් මේ කිසිම ආකාරයකින් කිසිම හේතුවක් මත භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව කරන්න හොඳ නැහැ. ඉතින් අයම්පි ධම්මෝ සක්කත්වා ගරුකත්වා මානිත්වා පූජිත්වා යාව ජීවං අනතික්කමනියෝ. ඒක ඒයට සත්කාර කරමින් ගරු කරමින් යාව ජීවන් දිවි තිබෙනතුරු ඉක්මවන්න එපාකෝ ඒ සිල්පදේ. ඒ ගරු ධර්මය භික්ෂුණියකට කිසිම හේතුවක් මත භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව කරන්න එපාකෝ. ඒ ගරු ධර්ම මත ඊට පස්සේ අවසානයේ භාග්‍යතුන් වහන්සේ ගරු ධර්ම 8 වෙනි ගරු ධර්මයේ දේශනා කරනවා. අජ්ජතග්ගේ ආනන්ද ඕවටෝ බික්කුණීනම් බික්කූසු වචනපතෝ. එදා ප්‍රජාපති අෂ්ටගරු ධර්ම පිළිගත් දවසේම දේශනා කරන ආනන්ද අද ඉඳලා භික්ෂූන්ට කරුණු කීම මේ බුද්ධ ශාසනය වහලා තියෙන්නේ. ඊළඟට අනෝවටෝ බික්ඛූනම් බික්ඛුනීසු වචනපතෝ. එතකොට භික්ෂුණීන්ට කරුණු කීම ආවරණය කළා නේ ඕනතරම් කරුණු කියන්න පුළුවන්. මේ යාව ජීවි තිබෙනතුරු භික්ෂුණියක් ඉක්මවන්න එපා කියලා කියනවා. ඒතර මේ අෂ්ටගරු ධර්මවල තියෙනවා දවස් 15න් 15ට භික්ෂුන්ගෙන් අවවාද ගන්න ඕන කියලා. ඉතින් ඒ නිසා මේ ඉන්න සිල් මාතාවරු ඉතින් එහෙම භික්ෂුන්ගෙන් අවවාද අනුශාසනා ගන්නෑ. ඉතින් මේ අෂ්ටගරු ධර්ම පිළිපදින්නේ නැති එකේ අවාසනාව අභාග්‍ය තමයි ඔය කල්පයකට පෞරස් කරගන්නේ. දැන් එයාට තිබ්බ ලොකුම ප්‍රශ්නේනේ මේ යසෝදරා මේ ප්‍රතිමාවේ පරියංකේ යසෝදරා ප්‍රතිමාවේ වීරාසනයක් තියෙන්නේ. පරියංකේ කියලා කියන්නේ ගැට ගහ ගන්නවා. මේ පාවලින් පා ගැට ගහ ගන්නවා. එතකොට ඒ පා මේ කලවවල ස්පර්ශ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට එහෙම අසුන් ගන්න එපා කියපු අවස්ථාවක් තියෙනවා. ඒ හේතුව තමයි බුද්ධ ශාසනයේ කාලයක් යනකොට, ඒ කියන්නේ මුලින්ම පැවිදි වුණේ ගොඩාක්ම මේ ප්‍රඥාව සහ මාර්ගඵල අවබෝධ කරන්න ගොඩාක් හැකියාව තියෙන අය තමයි මුල්ම කාලේ පැවිදි වුණේ. ඊට පස්සේ කාලයක් යනකොට යම් දෝෂ අඩුපාඩු කෙලෙස් වැඩි අය භික්ෂුණීන් අතර හිටියා. ඒකට ඒ අය අතර ඒ අය වාඩු වෙද්දි විලුඹ මේ කලවේ වැඩිවීමත් එක්ක යම් ආවුල් හටගත්තා. ඉතින් ඒ වෙලාවේ බුදු භාග්‍යතුන් වහන්සේ ඔය මේ කකුල් ගැට ගහලා විලුඹ මේ ඔය කලවවල ස්පර්ශ වෙන විදිහට අසුන් ගැනීම මම කියන්න පුළුවන් භාෂාවෙන් ඔය කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු අවස්ථා තියෙනවා. එතකොට මේ යසෝදරා උත්තමාවියගේ ඉරිදි ප්‍රාතිහාර්ය පාන අවස්ථාව. සාමාන්‍ය ප්‍රතිමාවක් නිර්මාණය කරන්නේ අපි එක්ක ධර්ම දේශනා කරන අවස්ථාව, භාවනා කරන අවස්ථාව, ප්‍රාතිහාර්ය. යසෝදරා උත්තමාවිය පිරිනොම් පාන වෙලාවේ තමයි මහා ප්‍රාතිහාර්ය පෑවි. එතකොට යසෝදරා උත්තමාවිය විතරක් නෙවෙයි මහා ප්‍රජාපති උත්තමාවියගේ මේ ප්‍රාතිහාර්ය පෑම අපදානපාලි විස්තර වෙනවා. සකුණීව යතා කාසේ පල්ලංකේන ගමීතදා. ගිරිල්ලියක් වගේ අහසෙන් ගියා කියනවා මහා ප්‍රජාපතිය පළඟ බැඳගෙන. ඊට පස්සේ උත්තමා තේරිය අරහත්ත්වයටපත් වෙච්ච හැටි කියනවා. තස්සා ධම්මං සුනිත්වාන යතා මං අනුශාසිසා. ඒ රහත් තෙරණියගෙන් මම ධර්මය අහලා ඒ අනුශාසනාව ලබලා සත්තාහං ඒක පල්ලංකේන නිසීදින් මම දවස් 7ක් එක පළඟින් හිටියා කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ පළඟ කියන වචනේත් එක පරිලැවෙන්න එපා. ඉරිදි ප්‍රාතිහාර්ය පාද්දී භික්ෂුණීන් වහන්සේලා පළඟෙන් ඉරිදි ප්‍රාතිහාර්ය පාන අවස්ථා තියෙනවා. ඉතින් ධර්ම ඉගෙන ගත්තා නම් ගාන්ත ධූරේ විදර්ශනා ධූරේ ඉගෙන ගත්තා නම් හරි දවස් 15න් 15ට දැනුගත් වික්ත විසාදර භික්ෂූන්ගෙන් මේ සිල් මාතාවරු අවවාද අනුශාසනා ගත්තා නම් අෂ්ටගරු ධර්මවල පිළිట్లా ඉන්නවා අවුල් හැදෙන්නේ නැහැ.